ඉතින් දැන් වතුර අඩු වෙලා තියෙන්නේ යට මට්ටමම අගල් 3ක් විතර තමයි වතුර තියෙන්නේ. අලුත් අවුරුද්දට පස්සේ දවසේ මගේ පරණ අවුරුද්ද අලුත් කරපු පොහොර ආව සුද්ධ කරන්න දැන්නේ. අඩිය කාමරේට හිටින්න ඉන්නවා. අපි කොච්චර ඉටිකොලේ ගෑවුවා. අපිට මෙන්න මේක ගලවන්න මතක වෙලා. ආයිබෝන් කියලා පිළිගන්නවා. අද ඉතින් අද අලුත් අවුරුද්දට මේ අලුත් අවුරුද්දට පස්සේ දවසේ මගේ පරණ අවුරුද්ද අලුත් කරපු පොහොර ආව සුද්ධ කරන්න දැන්නේ. මේක අවුරුද්දේ විතර සුද්ධ කරලා නැහැ. වෙනවනේ හැටි. මේ මාළු දෙන්නෙක් ඉන්නවා. මාළු දෙන්න මොකද කියලා වීඩියෝ ඉස්සරහට බලමු. මෙතන අද පාත් එක සායඩ ඉන්න පොඩි මල්ලි කෙනෙක් ඇඟි සුද්ධ කරන්න. Oh my god. එනයි වැඩි කතා නැතුව අපි යමු අපි පොකුරු සුද්ධ වතුර අඩු කරන් ඉන්න යමු අපි වතුර පටේ ගලව ගන්න. අම්මා පට්ට ගලේ ගයිස්සේ. තනකොළක් තියෙනවා. ඩෙඩි අයින් කරලා. අනේ. මේ ගලේ වල හරියන්නේ නැහැ පොල් පොම්බයක්. ඊට අස්සේ තියෙනවා ගයිස් පොඩි සිලිකාර කැලටියක්. ඔන්න ගයිස් වතුර යනවා දැන්. දැන් ඉතින් මාළු ටැංකිය වතුර වලට එනවා මෙතනට ලයිට්ලා හරියන්නේ නැහැ නේ. අපි යමු ටැංකිය ගාවට. ඕෆ්ලෝ එක ගාව මේ කොළ ඉරවනේ ඉන්න ඉදලක් අරන් මේ කරා. නැත්තම් කොළ ඉරවනාම යන්නේ නැහැ වතුර. ඔන්න ඉතින් දැන් වතුර අඩු වෙලා තියෙන්නේ යට මට්ටමම අගල් 3ක් විතර තමයි වතුර තියෙන්නේ. ඔකටනේ මාළුවා වෙන්නන්න. මේ මෙතන ඉන්නවා තිප්පිලිය. ඔකටේ පේනවා ඉලාවට. ඔකටේ අතන පේනවත් දන්නේ නැහැ. හරියට නම් පේන්නේ තැඹිලි පාට බ්ලැකෝ එක්කලා ඉන්නවා. හරියට පේන්නේ දැන් අපි මාළු අල්ලගන්න හදන්නේ. මාළු අල්ලන වීඩියෝ ගන්න ඔය කට්ටියට ගේන්න වෙන්නේ නැහැ. මොකද කැමරාව අල්ලගන්නයි මාළු අල්ලගන්නයි දෙයක් ගන්න අමාරුයි. එහෙනම් ඉතින් අපි මාළු ඇල්ලුවට පස්සේ බලමු මාළුගේ සයිස් කොහොමද කියලා. ඉතින් මාළු අල්ලලා දාගන්නේ. මාළු අල්ලලා තියෙන අර බාල්දිය ඇතුලේ මාළුවා ඉන්නේ. මේක සුද්ධ ගන්න ඕනේ පේනවනේ ජනාකොට. වතුර අර දුර ඉඳන් අදින්න බැරි හින්දා ගොඩක් දුරයි අපේ ටැප් ලයින් එකට. මෙන්න මේක ඇතුලට පැඩ් ලීටර 1800 පම්පයක් දාලා දින්නේ. අර මාළු ටැංකියට දාන අර පම්ප් එක තියෙන සිලෝන් එකේ අන්නේ පම්ප් එක දාලා තියෙනවා. අට්ටියට පේනවත් දන්නේ හරියට. පම්ප් එක ලාවට පේනවා නේද? පම්ප් එක දාලා තින්නේ. ලින්දකින් වතුර ගන්න තිබෙන සුපිරි පම්ප් එකයි මොනවා වුණා. මම මේ පොන්ඩ් එකේ අර අන්න අරේ තියෙන පොන්ඩ් එක ඒකේ ෆිල්ටර් එක හදන්න ගෙනාවේ පම්ප් එක. ඊට මේකට වතුර බිල්ල තියෙන්නේ. ඊළඟට අය මාළු අල්ලලා දාගමු. අල්ලලා දාගත්තා. පේනවනේ මෙයා අඩි එකමාරක් අඩි එකමාරකට හිටින්න ඉන්නවා. ගොඩක් කට්ටිය කියනවා මෙයා කනවා කොටනවා එහෙම කියලා. මාව නම් ඉතින් මේනවා කොල්ල නැහැ. මෙයාට ඉතින් ඒක පැතිවල කියනවා ජපාන් කියලා කියනවා. එක එක නම් මෙයාට කියනවා අපි වැද්දේ නම් ඉතින් කියන්නේ ඉප්පිලිය කියලා. අපි එන ඊළඟට ටැංකිය උත්තවත් අල්ලගෙන බලමු. ඔන්න ඉතින් ලෙගෝ ගෙනවත් අල්ලගත්තා. පේනවනේ මෙයාගේ නැට්ටි පොඩි ඇදයක් තියෙනවා. අර කොටලා මේ නැට්ට පොඩ ඇදලා තියෙන්නේ. ඊට පස්සේ අතුරු තිබ්බ ඔක්කොම ඕන ටික අතුගාලා පැත්තකට ගත්තා. පැත්තකට ගත්තාම ලේසි අපිට අයින් කරන්න පුළුවන් සවලක් කරලා දාලා. මේ වගේ ප්‍රශ්නයක් හම්බුණා. දැන් ඉතින් මැදිල්ලක් තමයි තියෙන්නේ බ්‍රෂ් එකෙන් ටැංකියම. එනගින් ආයෙ බැලගෙන බලමු. A few moments later, a few inches later, 2 hours later, 1 eternity. දැන් ඉතින් මේ කොස්සින් අර ඔක්කොම ටික මැදගෙන ඉවරයි. දැන් මේ යට වැඩි ටිකක් තියෙනවා. ඒ ටික අයින් කරලා වතුර වල මාළු සෙට් එක දාමු. ඊළඟ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් අපි යනවා අපේ වීඩියෝ එකට. ටික වතුර පිරෙන ගමන් තියෙන්නේ. මෙන්න මේ පඩිපෙළ ගන්නේ ගානට පිරුණ ගමන් මේ සෙට් එකේ මාළු සෙට් එක ඉන්නවා. මාළු සෙට් එක අල්ලලා මේකට දාමු. දැන් වතුරේ පිරලා තියෙන්නේ. දැන් ඉතින් මාළු ටික දාගමු. මාළු ටික දාන වීඩියෝ ගන්න කියන්න වෙන්නේ. තනියම කැමරාව අල්ලගෙන කරන්න අමාරුයි. මේ ඔයාලට ඉතින් මාළු ටික දාලා ෂෝට් එකක් වගේ අවසර අප්ලෝඩ් කරන්න ඒක බලන්න ඕන. මේ දිනේ මම හදන්නේ අපේ ගෙදර මන් නෙමෙයි හදන්නේ බාස්ලා හදන මේ ලොකු බොණ්ඩයක්. මේක අඩි 7ක් දිගයි අඩි 5ක්. බලලයි මේකට මොස්ටර් විස් හදන්නේ රෙඩ් වෙල්වෙට් විස්ලා
පාවුලා සෙට් එකම එකක් දාන්න ඉන්නේ. මාත් ඉස්සරහටම ඉන්න. අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. අද පොන්ඩ් එක සුද්ධ කරා. පොන්ඩ් එකේ වැටියක් ඉවරයි. ඉස්සරහට මේ පොන්ඩ් එකේම ෆිල්ටර්ස් ටික හැදෙනවා. තව පොන්ඩ් එකක් තියෙනවා මම අකට වීඩියෝ එකේ පෙන්නන ලොකු පොන්ඩ් එකක්. ඒකේ ෆිල්ටර්ස් ටික හැදෙනවා. මේ පොන්ඩ් එකට දාන්නවට මාළුවෙක් කියන්නේ මේ ඉන්න මාළු දෙන්න මම අයින් කරනවා. මේකේ හොඳ ෆිල්ටරේෂන් මම ඔක්කොම හදලා තියෙන ෆිල්ටරේෂන් ටික සෙටප් කරන්න විතරයි තියෙන්නේ. මේ වීඩියෝ එකත් ඕන නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඒක ඉතින් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට ගොඩක් වීඩියෝ හම්බ වෙන්න තියෙනවා.